ඔන්න ඉතින් යාළුවනේ අපි හදත් ආවා මාළු අල්ලන්න. අපි ඉතින් මුලින්ම ආපු ගමන් මේ ආලු පැටව ටිකක් අල්ලගන්න හදන්නේ. මෙයා ලෑස්ති වෙන්නේ මේකට තමයි. පේනවනේ ඔයගොල්ලන්ට. මාළු ඉන්නවා වගේද? මාළු නම් ඉන්නවා. අර මේ දැස්ස නිසා ගඟ ගොඩක් උතුරලා වගේ තියෙන්නේ. මාළු උඩ ඉන්නවා කියලා කියනවා බලමුකෝ අපි. අන්න පේනවනේ. මාළු පැටි කැල්ලුවා. ඒ හරිය තව අය ඉන්නවනේ. ඔව් අපි ඉතින් ඔය හරියටම මේ හැම දාලා කීපතරයක් මේ මාළු පැටව ටිකක් එකපාර අල්ලගමු. අපි ඉතින් ආපහු හැම දානවා වතුරට. බලමු අන්න දාපු ගමන්ම මේ හැම කෑවනේ මාළු පැටි. ඔය විදිහට ඉක්මනට අහු වෙනවා නම් ලේසි. ඔන්න ඉතින් අපි ඉක්මනට මෙන්න මේ හරියට ආවා. මේ පන්නයක් දාන්න අපි මාළු පැටව ටිකක් අල්ලගත්තානේ. පන්නේ මාළු පැටියෙක් ගහලා මෙන්න මේ හරියෙන් අපි දාගත්තා. ගඟට පේනවනේ ඔයගොල්ලන්ට. අද නම් ගඟේ වතුර ගොඩක් තියෙනවානේ. එහාට යන්න එපා වැඩිය. මොකද මේ කිඹුලෝ හැම ඉන්නවත් දන්නේ නැහැ ළඟපා. ඔය එහා පැත්තේ හැම පඳුර හරියම කිඹුලෙක් එහෙම හිටියෝ. ළඟ හරියෙන් ඔන්න ඔය විදිහට අපි පන්නේ දාගමු. ඒ හරිය පඳුර වගේනේ. ඔය හරිය මාළු ඉන්නවා වගේද? අපි ඉතින් මෙයා කියනවා මාළු ඉන්නවා කියලා. බලමු අපි ඔය හරියෙන් දානවා දැන්. අද ගොඩක් ළඟින් තමයි පන්න ටික අපි දැම්මේ. ගඟට. ඒ හරියට ඉන්නවා කියලා කියනවා. අපි බලමු ඉතින්. පන්න කීපයක්ම අපි ගඟට දැම්මද? බලමු මේක පන්න එක හරිය ඉතින් ලොකු මාළුවෙක් මේ හැම කාලා තිබුණොත් හොඳයි. ඇත්තටම අද වැස්ස නිසා අපි හිතුවේ නෑ මේ මාළු අල්ලන්න එන්න පුළුවන් වෙයි කියලා. ආයපු ගමන් ඉක්මනට ඉතින් ආවා. අපි අර මුලින් දාපු පන්නේ මේ හැම මාළුවෙක් කාලලු. දැන් මේ ගන්න try කරන්නේ. මාළුවව ඇතුලේ පැටලිලා ඉන්නවා පේනවලු. ගන්න අමාරුයි නේද? කොහොම හරි ගමු ඉතින් අපි. බලමුකෝ අපි කොහොම හරි ගන්න try කරනවා. මේ ලොකු මාළුවෙක්ලු දැක්ක විදිහට. බලමුකෝ. පැටලිලා හොඳට මේ තියෙන්නේ නේ. අන්න ආවනේ. ඒ ලොකු මාළුවෙක්. මින්න ඕගොල්ලන්ට මම ළඟට ගිහිල්ලා පෙන්නන්නම්. මේක දිගේ හයියෙන් ඇවිදින්න බෑ ගඟට වැටෙයි කියලා. මෙන්න ඔන්න පේනවනේ. නයිට් ෆිෂ් කෙනෙක් නේ. ලස්සනයි මේ මාළුවා. මේ මාළුවගේ අර ඩොට් ටික තියෙන විදිහ. අන්න බලන්න අන්නේ යයි මේ උඩට කරාම ලස්සනට වරල් ටික තියෙනවනේ. හරිම ලස්සනයි මේ මාළුවා. ඔයගලන්ට පේනවනේ නේ. ලස්සන මාළුවෙක් ඇත්තටම. කිලෝ 1.5ක් විතර අතට දැනෙනවලු. මේ මාළුවගේ බර. මේ ලස්සනයි වුණාට මේ මාළුවා. පේනවනේ.
ඔයගලන්ට පේනවනේ මාළුවගේ මේ ප්‍රමාණය. ගොඩක් ලොකු මාළුවෙක් ඉතින්. ඔය වගේ මාළු තව ඇති ඉතින් ඒ හරිය නේද? ලස්සනයි ඇත්තට මේ මාළුවා. අද දවසේ අල්ලපු මාළුව තමයි ඉතින් මේ ඉන්නේ. අපි ඉතින් අදට මාළු වලල ඉවරයි. අපි ආපහු අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයගොල්ලෝ අපිව තාම subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. සුබ දවසක්.